හලෝ අයිබෝන් සුබ දවසක්. ඉතින් ඔන්න ගමට ආපු වෙලාවේ මට හිතුණා මේ නායකයෙක් තැනක් ඔබට පෙන්වන්න ඕන කියලා ශ්‍රී ලංකා ට්‍රැවල්ස් වලින්. ඉතින් අපි දැන් යන්නේ මේ පාර තමයි ටිකක් පාර නම් හරි කටුකයි. මේ බා. ඉතින් අපි පොඩක් ගිහිල්ලා අපි ඩ්‍රෝන් ෂොට් එකක් දාලා එන ආපි නායකයෙක් තැන හරියටම බලමු. ඉතින් බයිසිකල් යන ගමන් වීඩියෝ කරන්න බෑ හේතුව මේ වලවල් එක ගැස්සෙනවා. ඉතින් අපේ පැත්තටත් මේ දිට්ටා කුණාටුවෙන් හානි වෙලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු පොඩක් ඉස්සරහට. ඒ වගේ තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ අපේ මරුවට සමාජ සංස්කාරය යටතේ 6 වෙනිදා අපි රාජාංගනයේ ආයක පාසල් දෙක ළමුන්ට පොත් බෙදා දීම සිද්ධ කරනවා. අපි ඒකත් ඔබට වීඩියෝ තුලින් ගේන්න. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්ට තාම පේන්නේ නැහැ. මම ඈතින් එනකොට දැක්කා දෙපොලක් නායකයෙක් තියෙනවා. තනිකර මේ පැත්තේ තියෙන පොල් වත්තක් මේ පැත්තෙත් පොල් තියෙනවා. නමුත් කැලේ. හැබැයි කරන්ට් වයර් ගිහින් දිනා මම හිතන්නේ උඩහට ගෙවල් ඇති. යන් අපි ඉස්සරහට. ඔබ ටිකක් වෙලා හිටියනම් මොන්රුන්ගේ කටහඬ අහගන්න පුළුවන්. මොන්රු කෑ ගහනවා හරියට මොරුණු ඉන්නවා මේ හරිය. ඉතින් ඕන් කෑ ගහන ඇහෙන්න පුළුවන්. බලන්න ඉස්සරහට ගිහලා බලමු පොඩ්ඩක්. මේ බාන්න ඔබට මෙතනින් ඈතින් පේන්නේ දෙපොලක් තියෙන නාය ගිහිල්ලා මම හිතන අපි තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමුකෝ කොහොමද තත්ත්වය කියලා. මේ තියෙන එක තැනක් තව තැනක් අර පැත්තේ ගිහින් තියෙන බලමු මේ පැත්තට යන්න පුළුවන්ද කියලා. බලන්න මේ කන්දම ඔක්කොම පල්ලෙට ඇවිල්ලා මේ ටිකම ඔබට පේනවා ඇති. මම හිතන්නේ මේ හරියනම් ඇත්තටම මේ කාටවත් ජීවිත හානි වෙලා නැහැ. නමුත් ගස් තිබ්බමයි දැන් මේ හරි පොල් ගස් මේ වගේ පොල් තියෙන්නේදී පොල් ගස් ටිකයි තව තියෙන අනිත් ගස්වි ඔක්කොම ටික ගලුත් එක්ක මේ ටිකට එන්නේ නැති. මේ හරි කෙනෙක් නෑ අහන්නවත් නැත්නම් අහලා බලන්න තිබ්බා. කන්දේ තිබ්බ කල්ටි ඔක්කොම පල්ලෙහාට ඇවිල්ලා. ඔන්න දිට්ටා කුලිකනාසී මේ. ඔන්න දිට්ටා කරපු හරියක්. ඉතින් අතර මේකට වඩා නායිගෙන් තැන් තියෙනවා. නමුත් අපේ ගමේ නිසා මම හිතුවා මේක බලන්න එන්න ඕනේ කියලා. අතනත් එකක් තියෙනවා මෙතනත් පොඩි එකක් තියෙනවා. උඩ පේනවද දන්නේ නැහැ. ඊට ගිහිල්ලා බලමු අපි ඉස්සරහට. අපි පුළුවන් වුණොත් ඇවිල්ලා මෙතෙන්ට ඩ්‍රෝන් එක දාලා බලමු. ආහට චුට්ටක් ගිහිල්ලා ඇවිල්ලා. අම්මඩ සිරි මෙතන තමයි ගොඩක් මේ විදියට හානි විදියට ඇවිල්ලා දෙන්නේ. සෑහෙන ප්‍රමාණයක්. මම හිතන්නේ මේ හරියනම් ගෙවල් තියෙන්න ඕන. මෙතන ෆ්‍රිජ් එකක් තියෙනවා. කෙනෙක් හිටියනම් අහගන්න තිබ්බ විශ්සර ටික. මේක නම් මාරම විනාශයක් නේ. අර කන්දේ ඉඳලා මේ පැත්තට ඇවිල්ලා මෙහෙන් තමයි හැట్లా තියෙන්නේ. මෙතන තියෙනවා ගයක්. චුට්ටක් උඩහට ගිහිල්ලා යන්න පුළුවන්ද කියලා. ගයක් තියෙනවා නිකන් නටබුන් වගේ බලමු උඩහට ගිහිල්ලා. අසීරි.
මේකද නම් ගන්නම දෙයක් නෑ. සම්පූර්ණ විනාශ වෙලා. මේ මිනිස්සුන්ගේ ජීවිතේ ඉවරයිනේ. මොන තරම් දේවල් හිතේ තියාගෙන මේවා හදලා ඉන්නද. ස්වභාව ධර්මයට එරෙහිව නැකින්න කාටවත් බෑ. ඒකයි අපි කියන්නේ ගොඩක් වෙලාට ස්වභාව ධර්මයට ආදරය කරනවා. ස්වභාව ධර්මයට ආදරය කරද්දී ස්වභාව ධර්ම අපිට ආදරය කරනවා. ඒක නැතුව බලමු මෙතන ඩ්‍රෝන් ෂොට් එකක් දාලා ගන්න. කෙනෙක් හිටිය නම් කවුද අහන්න දෙයක්.
14 ගෙදර. මේ මෙතන ගෙදර. මෙතන ගෙදර තමයි අර පොඩි එකයි මාස 3 පොඩි එකයි ඒ අර ඒ අම්මයි නැති. එතකොට අතන ඉන්නවා එහා පැත්තේ 3 දෙනෙක් අම්මයි. ඒ කියන්නේ මේ ටිකේම ගෙවල් තිබ්බා. ඔව් මෙතන ගියක් තිබ්බා අතනදි ගියක් තිබ්බා. මෙතන ලොකු විශාල ගෙවල් තිබ්බේ. එතකොට එහා පැත්තේ ගියක් තිබ්බා ඊට උඩින් ගියක් තිබ්බා. මෙතන ගියේ එතකොට එහා පැත්තේ ගියේ ඊට එහා පැත්තේ ගියේ. ඔක්කොම ගෙවල් 8. ඒ කියන්නේ මේ මේකද පොල් ගස් වෙනවා කියලා කියන ගෙවල් තියෙනවනේ අනිවාර්යෙන්. ඔව් මේක එහෙනම් පොල් ගස් කොස් ගස් තීක ගස් මේක සම්පූර්ණ මේක පැත්ත පළාතෙම තිබුණේ. දැන් මේ නිකන් අර රොහොන් පිට්ටනියක් වගේ මේ මෙතන ළමයි ඒ ළමයි මේ අපි ওই ටිස්තරින් එනකොට ගන්නවා. එහෙම ගන්න බැරි වුණා මෙතන මෙයයි අතනේ ඒ 3 දෙනයි ගන්න බැරි වුණා. 4 දෙනෙක් ගන්න බැරි වුණා. අනෙක් 14 දෙනෙක් කියන්නේ මේ 3 දෙනාත් එක තමයි 4 දෙනාත් එක තමයි 14 10 දෙනෙක් ගත්තා. අනිත් ඒ ගන්න බැරි වුණා. ඔක්කොම කී දෙනාද ඔක්කොම? ඔක්කොම 14. 14 දෙනෙක්. දැන් අර නිකන් යනකොටත් පොඩි නිකන් අර අද කම්පා වෙන සීන් එකක් එනවා ඉතින් නේ. මෙතන ගියක් තියෙනවා දෙන්න වර්ණනේ ගේ පිටට වගේ මේ දැන් එක විදියට මෙන්න මේක ගිහින් මේක 3යි ගානකට ගිහින් ඔව් එතකොට මේවත් ඒ මට්ටමේ වාගේ ගිහලා කෙනෙක් ඊට අර අතන එක පැව ළඟ මේ වැවගාව එකයි මේකයි දෙක එකට වාගේ ගිහින් තියෙනවා ඒක එහා පැත්තේ ගිහින් තියෙන ඒක මේ ළඟදී දැන් දවස් 5කට 6කට උඩින් එහෙම ඔව් මේ කියන්නේ වැස්ස වෙලාවෙ නෙමෙයි නා නිකන් ඊට පස්සේ බුරුල් ඇතිපිලා ගැලවෙන්නද අපිට මේ දැන් මෙතන මේ තාත්තගේ කොහොම තමයි මේ ඉන්නේ තාත්තගේ අක්කගේ දරුවන්ගේ මගේ අක්කාගේ දෙවෙනි තාත්තා කොහෙද එතකොට තාත්තා මේ පුතාලා මම පැනගත්තා ඒ වහිනකොට ඒක වාසනාව තමයි ඉතින් නේ නැතු මොන වාසනාව කියලා කියන්නේ වෙන දුන්නේ මේ ඉඩම ලොකු අප්පගේ එහා ඉඩම තාත්තගේ ඒ කියන්නේ ඔක්කොම එක පවුලේ කට්ටිය තමයි මේ ඉඩම් කොටාන හිටියේ මේවට මේ ඔප්පු තිබ්බ ඉඩන්ද නෑ ඔකට බලපත්‍රයක් දීලා තියෙනවා පොරත් එකෙන් අයින් කරා ඒකම එච්චරයි මේ බලපත් දැන් මේවට දැන් මටත් 51ක් වෙනවා තාත්තට 78ක්ද කොහෙද තාම මේ පොල් ගස් වල වයිද බලන්න ඔව් ඉතින් මිනිස්සු ජීවත් වෙලා දැන් දීලා වැඩක් නෑ මේ කලින් වයින් කරන දේ උනලීටු එදි මේ හිටපු මිනිස්සු හදපු පොල් ගස් වුණා මේවනේ තියෙන්නේ ඔප්පු දෙනවා කියලා සල්ලි ගාලි කැඩුවා මේ මෙතන මේ වැරද්දක් කරලා දෙන අතන මේ උඩ තියෙන්නේ උඩ හරිය කප දැන් ඔය ෆොරස්ට් එකෙන් කණු දාලා තියෙනවා කණු වලට උඩින් කොටලා තියෙනවා දැන් ඕව තමයි බලපෑන්නේ දැන් මේ හරියෙන් ඔය ගිහින් තියෙන ඒකොල වල් තෙල් ඔව් දැන් මේක දැන් හරි දෙන දැක්කහම තේරෙන්නේ මේක ඇවිල්ලා මෙහෙට එන්න ඕන එක ඔව් මෙතනින් හැරිලා මෙහෙට ඇවිල්ලා තියෙනවා මේ හරිය මේ අර කණු වලට උඩින් කොටලා වල් තෙල් ගහපුවාම මුලත් එක බුරුල් වෙනවා ආරේ ගැලවිටාම ඕම එන්න ඕනේ ඔව් අලක් තිබ්බා විශාල අලක් ඒකට බර වෙන්න ඕනේ මේකේ කන්න ඒක තමයි අංශක 60ට වැඩි බෑවුන්නේ මේ ඒ කියන්නේ මෙතන මේ ෆ්‍රිජ් එකේම තියෙනවා මේ ගෙවල් වල තිබ්බව නේ ඔව් මේ අර මෙතන උඩ මේ ගහ තියෙන්නේ ඔව් ඔය ගහට හැංගේ මොකටද ගේ අතර ටයිල් අල්ලලා බාත් කෝටියක් එතන තිබ්බේ එක තමයි මෙතන ඔය ඇවිල්ලා තියෙන්නේ මොකටද මෙතන ගියක් තිබ්බා අතන ගෙවල් ඒ කියන්නේ මෙතන තව ගන්න බැරිව තියෙනවා නේද හතරක් තියෙනවා සල්ලි කිව්වා අර ලක්ෂයක් කොහොමද ඉතින් මට ගමේ මෙතන ගෙවල් තිබ්බ කීප දෙනෙක්ට හම්බුණා. ඉතින් යාලා කිව්ව විදිහට නම් මෙතන මම හිතන්නේ 14ක් විතර නැති වෙලා තියෙනවා. නමුත් සමහර අයගේ මිනි දැන් එයාක වෙන්න මේ හරියෙන්ගේ පොඩි ළමයෙක් නැති වෙලා තියෙන ඒ හරියේ ගඳත් ආවා කියලා. ඉතින් වෙන්න පුළුවන්. මොකද මේ තනිකරකින් මේ ටිකේම ගෙවල් රහට යනකම්ම හොඳ ගෙවල් ටයිල් අල්ලපු හොඳ මේ කරන්ට් එක ගිහලා තියෙන එකෙන් පේනවා අපිට. මිනිස්සුන්ගේ සිහින තමයි දුක්ඛ විනාශ වෙලා තියෙන්නේ.